කොහොමද යාළුවනේ? ඔන්න ඉතින් අද අපි ආවා ලස්සන vlog එකකින්. ලස්සන vlog එකක් ගෙනාවා කියවට එදා දවස නම් ඉතින් ලස්සන දවසක් උනේ නැහැ අපට. අපේ එනෝ ලෙඩ වෙලා තමයි හිටියේ. එයා ඉස්සෙල්ලාම එයාට අසනීප වුණා. මේ හෙම්බිරිස්සාව හැදිලා දවසක් යන්නත් කලින් හෙම්බිරිස්සාව පැසවලා කැස්සාවා. ඊට පස්සේ එයාට උණත් හැදුනා. දැන් උණ හැදුණු නිසා තමයි එදා ආයෙමත් බෙහෙත් ගන්න ගියේ. ඔය ඉන්නේ බෙහෙත් අරගෙන ආවට පස්සේ මම යාව ඇඟ සෝදලා හැම පවුඩර් ක්‍රීම් ටිකක් එහෙම ගාලා නිදි කරවන්න කියලා තමයි ඔය ලෑස්ති වෙන්නේ. ඇඟ හේදුව ගමම කිව්වා දොයිය මතයි කියලා. ඉතින් මං හිතුවේ යා නිදාගයි කියලා. මං ඉතින් දැන් ඔය ඇවිත් හොඳට පවුඩර් ක්‍රීම් ගාලා හැම නිදි කරවන්න කියලා තමයි හිතාගත්තේ. ඊට පස්සේ එයා කිව්වා බඩගිනි කියලා. ඊට පස්සේ එයාට හදපු කෑම එකත් කවලා එයාට හදපු කෑම එක කිව්වහම දැන් හිතන්න එපා. අවුරුදු 2 පැනපු බබෙක්ටත් මේ තාම මෙයා කෑම වෙනම හදලාද දෙන්නේ කියලා. එයා අසනීප දවසට මම කොහොමත් අපි හදන ඒවාම දෙන්න try කරන්නේ නැහැ. එයා කැමති කෑමක් හදලා දෙන්න තමයි බලන්නේ. මොකද මේ අපට උනත් අසනීප දවස්වලට උනක් එහෙම හැදුනහම පස්සේ සාමාන්‍ය කෑම කන්න බෑනේ. මම හැමත් ඉතින් එහෙම තමා මම හිතනවා ඔයාලත් එහෙම වෙන්නේ නැති. ඉතින් ඒක නිසා මම එයාට උදේ හැදුවා මේ කිරිබත් එකක්. හෙම්බිරිස්සාව තියෙන ළමෙක්ට කිරිබත් දෙන්න හොඳ නෑ කියලා කියනවනේ. හැබැයි කලින් පාරක අපේ එනෝන්ට උණ හැදිලා හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ඉද්දි ඒ ડોක්ටර්ස්ලා නම් කීවේ මේ සීතල ಜಾති කෑම නම් වැඩි දෙන්න හොඳ නෑ තමයි. හැබැයි මේ බබා කන්න කැමති දෙයක් මේ හිස් බඩින්ම තියනවට වඩා හොඳයි බබා කන්න කැමති දෙයක් දෙන එක. ඒක නිසා කන ඕන දෙයක් දෙන්න කියලා. ඉතින් මම අපේ එනෝ හරිම කැමති කිරිබත් කන්න. එයාට වෙනමම කිරිබත් ටිකක් හදලා මුරුංගකොළ ටිකක් එහෙම දාලා හදාගත්තා උදේ. ඒක තමයි දැන් එයාට දෙන්න කියලා හිතාගෙන ඉන්නේ. බබාලා ලෙඩ වුණාම බබාලාගේ අම්මලාගේ මානසික මට්ටම තමයි ගොඩක්ම පල්ලෙහාට වැටෙන්නේ. මම කියන්නේ නැහැ තාත්තලාට ඒක දැනෙන්නේ නැහැ කියලා. තාත්තා කෙනෙක්ට වඩා බබෙක් එක්කම පොඩි කාලේ ඉඳලම ඉන්නේ අම්මා කෙනෙක්නේ. ඉතින් අම්මලාට ගොඩක් වෙලාවට බබාලා ලෙඩ වුණාම අම්මා ලෙඩ වුණා වගේ තමයි. බබා කන්න තියෙක ප්‍රශ්නයක් අම්මට බබා නිතරම අඬන එක ප්‍රශ්නයක්. ඒ වෙලාවට ඉතින් ගොඩාක් මානසිකව වැටෙනවා. තනියෙන් බබා බලාගෙන ගෙදෙට්ට වෙලා ඉන්න අම්මලාට ඕක දෙගුණ තෙගුණ වෙලා දැනෙනවා. මොකද එයාගේ වැඩ ටික කරගන්න ඕනෙත් බබාගේ වැඩ සේරමත් කරන ගබන් බබාවත් ඉවසා දරාගෙන සිද්ධ වෙන හැමදේමත් ඉවසගෙන ඉතින් මේ මානසික පීඩනය ගොඩාක් මේ දරා ගැනීමේ ශක්තිය අම්මලාට හුරු කරනවා. ඔය තියෙන්නේ බබාලට දෙන්න මේ රජයෙන් නිකුත් කරන විටමින් එකක්. ඔයාලා දන්නවද මේ වෙනකොට පොළොන්නරු දිස්ත්‍රික්කයේ තමයි වැඩියෙන්ම යකඩ උණතාවයෙන් පෙළෙන බබාලා ඉන්නවා කියලා කියන්නේ. අපට කීවෙත් මිඩ්වයිෆ් මිස් එහෙනොත් පොළොන්නරු දිස්ත්‍රික්කෙනොත් මැදිරිගිරියේ තමයි ගොඩක්ම ඉන්නවා කියන්නේ යකඩ උණතාවයෙන් පෙළෙන බබාලා. ඉතින් මගේ බබාගේ වයස අවුරුදු 2ක් වුණත් දැන් එයාටත් දෙන්න කියලා තියෙනවා යකඩ කුඩු එක. එයාට අවුරුදු 2ක් වෙනකන් යකඩ සිරප් එකයි තව කහපාට සිරප් එකකුයි දුන්නා. දැන් එයාට යකඩ කුඩු එක දිගටම දෙන්න කියලා තමයි තියෙන්නේ. මම බබාට මේ කුඩු එක දීලාම නැහැ. කලින් මාස 6ේදී හරි මාස 7ේදී හරිත් ඔය කුඩු එක දෙන්න කියලා දෙනවා. මට හම්බ වෙලාම නැහැ. මොකද මගේ බබාට අවුරුදු 2ක් වෙනකන් අර යකඩ සිරප් එකයි කහපාට විටමින් සිරප් එක ඒවා දෙන්න කියලා තිබුණානේ. ඉතින් මං හිතුවේ බබාට දැන් මේ විටමින් කුඩු එක දෙන්න ගත්තට පස්සේ එයා කන්නේ නැති වෙයි කියලා. හැබැයි එයා හරි ආසාවෙන් කනවා. මිඩ්වයිෆ් මිසුත් කිව්වා දැන් ඉන්න බබාලා නම් ඉස්සර වගේ නෙමෙයි මේ විටමින් කුඩු එක කන්න හොර නැහැ. මේ සමහර ළමයි යාල්ලට දාගෙන කුඩු ටික නිකන් සීනි කනවා වගේත් කනවා කියලා. මං ඉතින් අපේ බබාටත් එහෙම දීලා බැලුවා. එයාත් එහෙම කන්න කැමතියි. එහෙම මේ කිසි ප්‍රශ්නයක් නෑ. එයා කැමැත්තෙන් කනවා. මම ඒ කුඩු එක දාලා තමයි දෙන්න කිව්වහම පස්සේ එයා තව ටිකක් කනවා. ඉතින් මේ වගේ අසනීප දවස් වලට නම් අපි පොඩ්ඩක් එයාලගේ ලොකුකම බලන්න ඕන. එයාලා ඉන්නෙත් ඉතින් ඇඟේ අමාරු වෙන්නේ. එයාලාත් ආසාවෙන් ඉන්නව නෙවෙයිනේ කොහොම. ඒක නිසා ඉතින් එයාගේ වැඩ බල ඉවසීමෙන් යුතුව එයාට කවන පොවන වැඩ ටික ඉතින් කරන්න ඕන. වෙනදාට ඉතින් මේ තරම් බල කරන්න දෙයක් නෑ. අපේ එනූට මේ පොඩ්ඩක් මොන හරි දේවල් ටිකක් කිව්වහම පස්සේ එයා කනවා සින්දුවක් එහෙම. හැබැයි ඉතින් අද නම් ටිකක් අමාරුයි එයාට කපා ගන්න. එයාගේ උගුර එහෙම රිදෙනවා ඇති. ඉතින් අපටත් හෙම්බිරිස්සාව එහෙම හැදුනහම හරි අමාරුයිනේ. පිරියක් දැනෙන්නේ නැහැ. කෑම වල රසක් දැනෙන්නේ නැහැ. ඒක නිසා ඉතින් මම එයාට වැඩි ලොකුවට බල කරන්න කියන්නේ කොහොම හරි ඔක්කොම ටික හිමීට හරි කවා ගන්න ඕන කියලා තමයි හිතුවේ මම.
කොහොමටත් සාමාන්‍ය දවස්වල උනත් බබාලට බත් කවද්දී එහෙම ලොකුවට කලබල කරන්න හොඳ නැහැ. අපි කලබල වුණොත් එයාලා කොහොමත් කලබල වෙනවා. මම උක මුලින්ම ඉගෙන ගත්තේ මගේ බබාගෙන්ම තමයි. එයාට කවන්න ගත්ත මුල් කාලේ වගේ. එතකොට මම මෙහි අපි දැන් ඉන්න ගෙදරට පදිංචිට ඇවිත් වැඩි දවසක් නැහැ. මම එතකොට තනියමනේ වැඩ ටිකත් ඔක්කොම කරගන්න ඕනේ. එතකොට ඒ වැඩ ඇස්සේ බබාට කවද්දී බබා එයාට වෙන් කරගන්න ඒ විනාඩි කිහිපෙත් එයා බත් කන්න නැති වුනහම ඒක මට ලොකු පීඩනයක් වුණා. එතකොට මටත් තරහ යනවා, දුක හිතෙනවා, දුක තරහ එකතු වෙලා මම එයාට කෑ ගහනවා. එයා ඉතින් පොඩි දරුවෙක් නේ, එයාට තේරෙන්නේ නැහැ මේ අම්මා කෑ ගහන්නේ මං කන්නේ නැති නිසා කියලා. එයා මගේ මූණ දිහා බලාගෙන අඬනවා. එතකොට තමයි මට තේරෙන්නේ යකඩෝ මේ මෙච්චර හැමදාම මට ආදරෙන් කතා කරන අම්මා මොකද මේ එකපාරම මේ මට හයියෙන් කෑ ගහන්නේ කියලා වෙන තියා බලන්නේ නැත්තේ. ඉතින් ඒකෙන් මම තේරුම් ගත්තා එයා මට බය වුණා කියලා. ඒ බය වෙච්ච පාරට එයා ආයේ මම කතා කරද්දිවත් මේ මගේ ළඟට එන්න කැමති නැහැ. මට එතකොට තව ටිකක් දුක හිතෙනවා මම මෙයාට ආදරේට මේ කවන්න හැදුවේ කෑ ගැහුවේ ආදරේටනේ. හැබැයි තේරුමක් නැහැ. එයා දැන් මගෙන් ඈතට යනවා කියන එක මට තේරුණා. ඒ පාඩම ඉගෙන ගත්තට පස්සේ මම එයාට බල කරන එක නතර කරා කෑම කන්න. එයාට බඩගිනි නම් කයි, බඩගිනි නැත්තම් බඩගිනි වෙන වෙලාවක හරි කයි කියලා ආයේ බල කරන්නේ නැතුව මම පාඩුවේ ඉන්න ගත්තට පස්සේ එයාට බඩගිනි වෙන වෙලාවට එයා කනවා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි කන්න කම්මැලි නැති දරුවෙක් මම හදාගත්තේ. ඕනම දරුවෙක් කෑම කනවා, නොකා ඉන්නේ නැහැ. එකක් අම්මගේ උමනාවක් තියෙන්න ඕන. දැන් මම බබාට බඩගිනි වෙනකන් ඉන්නවා කියලා බබා කන්න බෑ කියන හැම වෙලාවෙම ඔයා කන්න නැතුව ඉන්න. ඔයාට බඩගිනි වෙච්ච වෙලාවට කන්න කියලා මං එහෙම ඉන්නේ නැහැ. මට හිතෙන වෙලාවට මං අහනවා. ඔයා බත් කනවද? නෑ බඩගිනි නෑ කිව්වොත් එහෙම මම කියනවා මම ඔයාව කොහේ හරි එක්කන් යනවා කියලා. දැන් උදාහරණයක් විදිහට මම කියනවා ඔයා කිරියම්මලා ගෙදර එක්කන් යනවා මේ බත් ඔක්කොම ටික කෑවොත් කියලා. එතකොට එයා ඒක අහගෙන ඉඳලා මට කිරියම්මලා ගෙදර යන්න පුළුවන් මේ කෑවොත් කියලා හරි හිතලා එයා කනවා. ගොඩක්ම පුංචි කාලේ නම් දැන් ওই දේවල් තේරෙන්නේ නැහැ නේ. එතකොට එයාට අර කැමති සෙල්ලම් බඩුවක් අතේ තියාගෙන මම මේක ඔයාට දෙන්නේ. ඔයා මේ බත් කට කෑවොත් එහෙම කියලා එහෙම තමයි. එතකොට මම එයාව මේ කන්ට්‍රෝල් කරගෙන එයාට කොහොම හරි බත් ටික කවාලන්නේ. කොහොම හරි කතාවෙන් කතාව මම එයාට බත් ඔක්කොම ටික නම් කවා ගත්තා. ඊට පස්සේ ඉතින් එයා නිදාගත්තේ නැහැනේ. ඒක නිසා එයාටත් සපත්තු දෙකක් දාලා හැම මේ මඩේ නටන්න එපා කියලා එයාවත් එක්ක කරගෙන ගියා මේ චෙරි ගහ වටේට. දැන් මේ වැස්ස දවස් නිසා වැස්සක් දෙකක් ගියාට පස්සේ අපේ වත්තේ කොහොමත් තනකොළ වැවෙනවා. අපේ විතරක් නෙමෙයි ඔයාලගේ වතු වලත් වැවෙනවා ඇති. ඉතින් පොඩ්ඩක් සුද්ධ කරගන්න බැරුණොත් පොඩි පැලෑටි කාලෙම දවසට දෙකට ඒවා දනිස්සෙනොත් උඩට උසට වැවෙනවා. ඉතින් ඒක නිසා මේ චෙරි ගහ වටේට කැලේ තියෙන දෙන්න බෑ. මොකද අපේ එනෝ චෙරි ගෙඩි හැදුනාට පස්සේ ඕක වටේමයි ඉන්නේ. ඉතින් ඒක නිසා එතන සුද්ධ කරලා තියාගන්න ඕන. සත්තු සර්පයෝ එනවා. කොහොමත් මේ පැත්ත කැලෑ පැත්තනේ. ඒක නිසා ඉතින් මේ ඒ ටික හොඳට සුද්ධ කරලා තියාගන්න ඕන නිසා මම එතන එහෙම කැලේ වැවෙන්න දෙන්නේ නැහැ ලොකුවට. සුද්ධ කරද්දි ඉතින් මට හම්බුණා කුප්පමේනිය පැල වගේක්. ඒවා ඉතින් අපරාධනේ උදුළු ගාලා දාන්නේ. ඒක නිසා මම ඒවා ටික එනුට කිව්වා මේ පූසට දෙන්න කියලා. ඔය එනු අරගෙන යන්නේ. පූසට දෙන්න කියලා තමයි අරන් යන්නේ. හැබැයි ඉතින් අරගෙන ගියාට වඩා ඉක්මනට ආපහු ඔය ටික ගේනවා පූස කන්නේ නැහැ කියලා. පූස කනවා. අපේ එනු පූසට කන්න දෙන්නේ නැහැ. අපේ එනු ඉතින් කොහොමත් කැමති මාත් එක්ක එළියට වෙලා වැඩ කරන්න. එයා ඉතින් මම වැඩ කරන වෙලාවට වැඩ කරනවා කියන්නේ යා පූස් පැටියත් එක්ක මොනවා හරි කරයි. නැත්තම් ඔය වල් ගහක් දෙකක් ගලවගෙන යයි. නැත්තම් shopping එකට ගල් කැට එකතු කරනවා. ඒ වගේ දේවල් කරන්න ඉතින් එයා කැමතියි. හැබැයි මට එක දෙයක් නම් එයා තනියම කරන්න දෙන්නේ නැහැ. ඒ තමයි මේ පැල හිටවන එක. එයා හරි කැමතියි පැල හිටවන්න. මාත් එක්ක තරඟෙට පැල හිටවනවා. ඒ කියන්නේ මම දැන් වලක් කපන්නේ පැලයක් හිටවන්න කියන එක දැන් එයා දන්නවා. මාත් එක්ක පැල හිටවලාම එයා ඒක දන්නවා. වලක් කපනවා දැක්ක ගමන් දුවගෙන එනවා. එයාගේ සේරම වැඩ පැත්තකට දාලා දුවගෙන ඇවිල්ලා කියනවා මේ එයාට ඒ පැලේ හිටවන්න ඕන කියලා. ඉතින් මං කලින් දැම්මනේ වීඩියෝ එකක් කෙසෙල් පැල හිටවනවා. එදත් ඒ ටික තමයි උනේ. මේ මම ඉතින් වල කපලා පැලේ හිටවන්න හදද්දි එයාට ඕන වුණා පැලේ හිටවන්න. එයා තමයි පැල හිටවන්නේ. එතකොට මම පැල වලට වතුර දානවා දැක්කහම එයා වතුර දානවා. ඔය වගේ ඉතින් එයා කම්මැලි නැහැ දැනට. කට්ටිය නම් කියනවා ඉතින් මේ දැම්ම කම්මැලි වෙන්නේ නැහැ. දැන් අම්මට කරදර කරන්න ඕන නිසා කම්මැලි නැති කඩිසරයා වගේ වැඩ කරනවා. පස්සේ තමයි ඉතින් මේ කම්මැලි වෙන්නේ ගෙදර වැඩක් කිව්වහම බෑ කියන්නේ කියලා. ඉතින් ඔය තියෙන්නේ අපේ චෙරි ගහ.
මගේ YouTube channel එකේ මම දෙවෙනියට දැම්ම වීඩියෝ එක වෙන්න ඕන චෙරි ගහ. එතකොට නම් ගෙඩි පිරීලා තිබුණා. ඉතින් ඒකට views හම්බෙලා තිබුණා 1.4ක් හරි 3ක් හරි කේ. එතකොට 1000 ගණක් බලලා තිබ්බා වයිරල් ගියපු පළවෙනි වීඩියෝ එක වයිරල් කිව්වට ඉතින් එහෙම ලොකුවට ප්‍රසිද්ධ වුණේ නැහැ. මගේ වීඩියෝස් වලින් වැඩියෙන්ම views ලැබිච්ච වීඩියෝ එක තමයි ඒක. දැනුත් ගෙඩි එකක් දෙකක් හැදිලා තියෙනවා. මල් හැදිලා තියෙනවා ළඟදිම කලින් වගේම වසන්තයේ උදා වෙයි අපේ චෙරි ගහට. ඉතින් ඔය තියෙන අපේ වටපිටාව. අපි ඉන්නේ ඔය වගේ පරිසරයක. ඉස්සරහා තියෙන කෑල්ල දැන් හාලා තියෙන්නේ මේ පාර වහිද්දි කුඹුරු කරන්න. ඔය ලොකුවට පේන ගහක් ඈතින් තියෙන ඒ තමයි අපි සියඹලා හුලන ගහ. ඔය ගස් දෙකේ එකක තියෙනවා හරිම රස සියඹලා జాතියක්. ඒවා මේ පැණිම පැණි රසයි. අනිත් ගහේ ඒවා නම් හරිම ඇඹුල්. ඔන්න බලන්නකෝ ඉතින් අපේ එනෝඩ තියෙන වැඩේ ඕක තමයි. එයා ඉතින් අපේ ගෙදර ඉන්න අර පූස් පැටියව කරේ ගහගෙන එහෙට මෙහෙට උස්සගෙන දුවනවා. සමහර අය කියනවා ඉතින් පූස් පඩි හොඳ නැහැ කියලා. මං ආයෙත් නම් පඩි යන්න දෙන්නේ නැහැ. ඔය එයා ගෙනත් මට පෙන්නුවේ අතේ පඩි තියෙනවා කියලා. ඔය තියෙන්නේ මම මේ කෙසෙල් හිටව ඔයාලට මතක ඇති වීඩියෝ එක. ඒ කෙසෙල් හිටවප ටික තමයි ඔය තියෙන්නේ. ඒතකොට බලන්නකෝ ඉතින් කෙසෙල් පැලත් වහගෙන උඩට කැලේ වැවිලා මේ ටික නම් මට සුද්ධ කරන්න ලොකු කාලයක් යයි. ඔය තියෙන්නේ මම පැල ಜಾති පැලවෙන්න ඇට ಜಾති හැම පැලවෙන්න දාන මේ බාස්කට් එක. ඔකේ පස් එකක් පුරවලා තියෙන්නේ. ඕකට තමයි මං සේරම ඇට ಜಾති දාන්නේ පැලවෙන්න. ඔය එහෙම දාපු පැල තමයි තියෙන්නේ මිරිස් පැල, කොච්චි පැල එහෙම. දැන් ඉතින් අපි ලෑස්ති වෙන්නේ කුකුළුන්ට එහෙම කන ටිකක් දාලා නාලා එහෙම මේ ගේ ඇතුළට වෙන්න තමයි. මොකද දැන් මේ දවස්වල වහින්න ඉඩ තියෙනවා. හවස් වෙද්දි කියන්න බෑනේ. දැන් මෙයාත් ලෙඩින්නේ ඉන්නේ. ඒක නිසා කල් ඇතුව වැඩ ටිකේ වැඩ කරගෙන ගේ ඇතුළට යන්න ඕනි ඉක්මනටම. මෙයා නැත්තම් ආය තව දෙපාරක්වත් හොදන්න වෙනවා. තු කපනවා අපි. ටික් කියලා කපන්නේ. දැන් ඉතින් අපේ වැඩ ඔක්කොම ඉවරයි. ඉව්වා කල්ලතුම් උයලා තිබ්බේ ඒවා දැන් කල්ලතුම් කියන්නේ ආද මෙයාගේ බෙහෙත් ගේන්න ගියානේ. ඒ යන්න කලින් මං ඉව්වා. ඉතින් තාම අයියා හැම ගෙදරින් කෑවේ නැහැ. ඒව තියෙනවා. ඒවා ඉතින් රත් කරලා රැයට කනවා. ඔව් රැයට කනවා. ඉතින් මේ දැන් මේ ඔයාද කියන්නේ මන්ද කියන්නේ. ඔන්න ඉතින් අපේ ආන්ජෝ රොස් මෙන්න මේ යාළුවා ඇවිල්ලා අපේ. පුචුටිසේ මෙයා අපේ කෙනෙක් නෙවෙයි. මෙයා ඉබාගත්තේ ආවෙක් කෙනෙක්. ඒ කියන්නේ මෙයාව මම හිතන්නේ කලින් හදපු ගෙදරින් එළවලා. ඉතින් එයාට ඉන්න දෙනකො. මේ එයාව කලින් හදපු ගෙදරින් එළවලා එක දවසක් මේ වත්තේ එහා පැත්තේ අපේ වත්තට එහා පැත්තෙන් වැටයිනේ මේ හයියෙන් පූස් පැටියෙක් කෑ ගහනවා. දැන් මෙයා අපේ ගෙදරට ඇවිල්ලත් මාස 6ක් මාස 7ක් වගේ වෙනවා. එතකොට මෙයා පොඩි. ඉතින් මේ ඔමිනේ ඉතින් ඔයා අත හොල්ලන්න එපා ඔමිනේ. මේ විදන්නේ නැහැ. මෙයා ඇවිල්ලත් දැන් මාස 6ක් 7ක් විතර වෙනවා. ඉතින් මං කෑ ගහන්නේ මොකද කියලා බලන්න එළියට ගියාට පස්සේ මේ පූසෙක් වැටයිනට ඇවිල්ලා කෑ ගහනවා නිකන් අර එයා අඬනවා වගේ තමයි මට ඇහුනේ. ඉතින් මම ගියා මේ මම කළා මට තේරුණා මම බඩගින්න ඉන්නේ කියලා. මේ ඇඟිල්ල දෙන්න ඉතින්. ඒ හින්දා මම මේ එයා බඩගින්න ඉන්නවා කියලා මට හිතුණා. ඒකල මම ගෙදර පූසාගේ බත් එක එයාට දුන්න කන්න. එයා විතර නෙවෙයි තව මෙතනත් එක්කෙනෙක් ඉන්නවා. එයා බෝඩින් කාර්යය අපේ ගෙදර ඉන්න. එයාත් ඉබාගත යන එක්කෙනෙක්. එයා එනවා ඉතින් මේ හවස් වෙද්දි ගෙදරට කාලේ යන්න එනවා. සමහර දවස් වලට දවල්ටත් ඉන්නවා. ඉතින් මෙයා හැම තමයි මේ මෙන්න මෙයා හැම තමයි ගෙදර එන්න පුරුදුනේ. දැන් එයා දිගටම නතර වෙලා ඉන්නේ. තව මෙන්න මෙයා තමයි අපේ බෝඩින් කාර්යය. මෙයා අපේ ගෙදර පූසෝ එක්කිනයි ඉන්නේ. එයා තමයි අපේ බූල් පූසි.
එයා නම් මේ වෙලාවේ ගේ ඇතුලේ නෑ මට හිතෙන්නේ එළියට වෙලා මේ දඩේමක් හොය ඇති. ඉතින් මම ඉතින් එලවන්නේ නැහැ මෙයාලා. ආවට මෙයාලා ඉන්න එකෙන් ඉතින් අපටත් ප්‍රයෝජනයක් තියෙනවනේ මෙයාලා. නියෝ එහෙම අල්ලනවා. ඉතින් ඊටත් වඩා ඉතින් මෙයාලව මං එලවන්න කැමති නෑ. පවුනේ එක වෙලක් හරි කාලා මේ අපි දන්නේ නෑනේ අද ජීවත් වෙලා හෙට මැරෙන්න පුළුවන්. ඉතින් එක වෙලක් හරි බඩ පිරෙන්න කාලා ඉඳීනේ කියලා තමයි ඉතින් මම මෙයාලව තියාගෙන ඉන්නේ. කොහෙන්ද ඉතින් කපන්න. තාත්තා ඔන්න යාගේ තාත්තා එන සද්ද ඇහිලා එයා යන්න හොඳයි. කටේ ගහන්නේ වීඩියෝ එක ඉතින් මෙතනින් ඉවර කරන්න වෙනවා ළමයි. මෙයාගේ නියපොතු කපන්න මෙයා ඉඩ දෙන්නේ නැහැ. ඉතින් අද ගිහින් ආයෙ දවසක ඉක්මනින්ම vlog එකක් අරගෙන එන්නම්. bye. bye කියන්නේ නු. bye. bye. bye කියන්නේ. bye. hina වෙන්න.